අයිබෝවන් සුබ උදෑසනක් අද 2026 මාර්තු මාසයේ 3 වෙනිදා අද අඟහරුවාදා අදත් වදින තැන්වලට වදින්න රිදෙන තැන්වලට රිදෙන්න මේ ගහන්නේ හතර වටේ ගහන පත්තරේ කැලෑපත්තරේ මුලින්ම යන්නේ ඊටාම බරපතල ප්‍රවෘත්තියකට අයතුල්ලා අලි ඛමේනිගේ බිරිඳත් ඝාතනය කර තිබෙන බවට කියනවා ඉරානයේ උත්තරීතර නායක අලි ඛමේනිගේ බිරිඳත් ඝාතනය කොට ඇති බවට ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව මේ මොහොතේ සඳහන් කරනවා. ඛමේනිගේ බිරිඳ කෝමා තත්ත්වයෙන් පසු වූ බවටද වාර්තා වී තිබුණා. අනුව ඊශ්‍රායලය සහ ඇමරිකාව සිදු කළ ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායක අලි ඛමේනිගේ දියණිය මුණුබුරාද ඝාතනයට ලක් වුණා. දැන් බිරිඳත් ඝාතනයට ලක් වෙලා තිනවා. ඛමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් 6 දෙනෙක්, පුතුන් 4 දෙනෙක් සහ දියණියන් 2 දෙනෙක්ද සිට ඇති බවට විදේශ මාධ්‍ය කියනවා. කොහොම හරි නිවසේදීම ඇයත් ඝාතනය කොට ඇති බවට තමයි වාර්තා වන්නේ. ඉතාම බරපතල තත්වයකට දැන් මෙය ඉරානය පැත්තට රැගෙන යමින් පවතිනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉතාම බරපතල තත්වයක්. බ්‍රිතාන්‍ය වගේ රටවලුත් දැන් ඇමරිකාවට සහාය ලබා දෙමින් පවතිනවා. හැබැයි ජපානය, රුසියාව, උතුරු කොරියාව වගේ රටවල් මේ මොහොතේ ඉරානය සමග සිට ගනිමින් තිබෙනවා. ඉතාම බරපතල තත්ත්වයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තවදුරටත් මේ විදිහටම ඉදිරියට කරගෙන ගියොත් තත්ත්වය ඉතාම බරපතල වෙන්නට පුළුවන්. තත්ත්වය ඉතාම භයානක වෙන්නට පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ සිදු කරන අඥාන සහගත ක්‍රියා හේතුවෙන් ඉතාම බරපතල තත්ත්වයක් මේ යන්නේ තුන්වන ලෝක යුද්ධයකටද ලෝකේ බොහෝ දෙනෙක් එහෙම කතා කරනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ මනුස්සත්වයේ නාමයෙන් සාමයයි මේ මොහොතේ ලෝකයට සාමය උදා වේවා. මේ යුද ගැටුම් නිමා වේවා කියන ප්‍රාර්ථනයයි කරන්නේ. අල් ඛමේනිගේ බිරිඳත් ඝාතනය කොට තිබෙනවා. අල් ඛමේනි ඝාතනය වුණා. ඒත් එක්කම ඉරානයේ හමුදා නායකයන් ඇතුළු මුල් පෙළ නායකයන් හිටපු ජනාධිපතිවරයෙක් ඇතුළු 40කට යා ප්‍රමාණයක් ඝාතනය වුණා. ඊටාම බරපතල තත්ත්වයක්. මේ මොහොත වන විටත් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇමරිකාව මෙන්ම ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් පවතින බවටයි කියන්නේ. ඊටාම බරපතල තත්ත්වයක් ජනතාවගේ පැත්තෙන් අපි කියන්නේ. ඒත් එක්කම චීන විදේශ අමාත්‍යවරයා ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට චීනය මේ මොහොතේ මැදිහත් වන බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මැද පෙරදිග කලාපය පුරා යුද්ධමය වාතාවරණයක් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවර සඳහා චීනයේ සහාය හිමි වන බවට චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියනවා. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර දීර්ඝ වේලාවක් පැය ගණනක් දුරකථන සංවාදයක් සිදු කොට ඇති බවට චීන රූපවාහිනී නාලිකා චීන මාධ්‍ය ආයතන මේ මොහොතේ සඳහන් කරනවා. චීනය සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරන බවටත් ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට භෞමික අඛණ්ඩතාවය සහ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට චීනය සහාය දක්වන බවට මෙහිදී චීනය සඳහන් කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයාට චීන විදේශ අමාත්‍යවරයා ඉරානයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරකීම සඳහා චීනය මැදිහත් වන බවට තමයි කියන්නේ. දැන් එක පැත්තකින් චීනය, ඒ වගේම තමයි රුසියාව, ඒ වගේම තමයි උතුරු කොරියාව බොහෝ රටවල් ඉරානය සමග එකතු වෙමින් පවතිනවා. හිතා ගන්නත් බෑ ඉදිරිය මොකක් වේද කියන එක. ඉදිරි පැය කීපය මේ ආරම්භ වෙන ඉදිරි පැය කීපය ඊටාම තීරණාත්මක පැය කීපයක් බවට පත්වේවි. ඉදිරි පැය 12ක කාලය තුල ඊටාම තීරණාත්මක තත්ත්වයක් බවට පත්වේවි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් කියන්නේ ඔහු අපේක්ෂිත අරමුණ ඉලක්කය අවසන් වෙනතුරු පහර දෙන බවට ඉරානයට. ඉරානයේද කියන්නේ දැන් මීට පැය කීපයකට පෙරේදා රාත්‍රිය වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තිබ්බා ඉරානය පැත්තෙන් සාකච්ඡාවලට කැමති කියලා. හැබැයි ඉරානය කියලා තිනවා ඇමරිකා එක්සත් ජනපද සමග වුන් සාකච්ඡාවලට නොයන බවට. ඊටාම බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය සමතයකට පත් වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ යුද ගැටුම් හේතුවෙන් මැද පෙරදිග කලාපයේම අනාරක්ෂිත කලාපයක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා මැද පෙරදිග කලාපය කියන්නේ හොඳ දේශපාලන ආර්ථික සමාජ ස්ථාවරත්වයක් තිබ්බ කලාපයක්. අද මේ කලාපය මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ ඊශ්‍රායල ඉරානයට පහර දීමේදී මැදපෙළ දිග කලාපය අනතුරට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම සුන්බුන් කොටස් වැටෙනවා. ඔවුන්ගේ ජීවිතවල අනාරක්ෂිත තත්ත්වයක් තියෙන. ඒත් එකම තමයි මැද පෙරදිග කලාපයේ තිබ්බ ඇමරිකා එක්සත් ජනපදයේ කඳවුරු ඉලක්ක කරගෙන ඉරානය පහර දුන්නා. ඒනුත් බැට කෑවා. ඇත්තටම දැන් මේක මැද පෙරදිග කලාපය තමයි මේ යුදමය තත්ත්වයෙන් දරුණු ලෙස මේ මොහොතේ පීඩා විඳින්නේ. අපි හැම විටම අපේක්ෂා කරන්නේ සාමය උදා වේවා කියන ප්‍රාර්ථනයයි. ඒත් එක්කම මෙන්න තවත් ප්‍රවෘත්තියක්. ඉන්ධන උතුරා යන තෙක් පිර වූ යතුරු පැදියක ගින්නක් හටගෙන තිබෙන බවට කියනවා. ඔන්න වැඩේ.
තෙල් පෝලිම් වල එපා කියද්දි හරිද අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරමින් තෙල් පෝලිම් වල ඉන්නවා අන්තිමේදී උතුරන්න ගහනවා යතුරු පැදියට තෙල් අන්තිමේදී ගිනි ගන්නවා පේනවනේ తত্ত্বය මේ තමයි නේද කතා කරලා වැඩක් නැහැ ඉන්ධන හිගයක් ඇතිවනු ඇතැයි පැතිර යන කටකතාවක් හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයෙකු සිය යතුරු පැදියේ ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන යෑමේදී එය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට කියනවර අපි දැක්කා දර්ශනවල ඔබත් දකින්න ඇති සමාජ මාධ්‍ය තුල ඉන්ධන පිරවුම්හලේ පුජ්‍යලෝ ගිහිලා තමයි ගින්න නිවන්නේ ඔබ හිතන්නකෝ මෙච්චර කියනවා ඉන්ධන ඇතිතරම් තියෙනවා සංචිත තිබෙනවා ඇනෝම් කරලා තිබෙනවා පෝලිං වල ඉන්න එපා කියලා බෙන්න ප්‍රතිඵල හරිද ඕවට තමයි උදේ පාන්දරම කියන්න වෙන්නේ ස්වභාව ධර්මයේ කතා කරනවා කියලා හරිද අනවශ්‍ය අර්බුදයක් ලපයි සිපයි මාධ්‍ය නාලිකා දෙක සහ සතුරු කල්ලි කණ්ඩායම් සමාජය තුල නිර්මාණය කරා නේ ඉන්ධන අර්බුදයක් එනවා මාර වැඩක් කියලා මිනිස්සු ටික ඉන්ධන පිරවුම්හල් වලට ගෙනල්ලා පෝලිම් ගැහුවා හරිද දැන් පේනවනේ වැඩේ දැන් ඊයේ රාත්‍රිය වෙද්දී ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් අඩු තත්ත්වයක් තිබ්බා අද උදෑසන කාලේ වෙද්දී අද දහවල් කාලේ වෙද්දී යථා තත්ත්වයටපත් වෙවි ඊයේ දවසේ ඇති වෙන්න ඉන්ධන බෙදා හැරීම් කළා ඒත් එක්කම khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයකට යන්නට සූදානම් දැන් ඊයේ දිනේ සම්බන්ධයෙන් සාමාන්‍ය දිනක නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයෙන් එකහමාර ගුණයක ඉන්ධන ඊයේ දවසේ නිකුත් කර තිබෙනවා මේ පිළිබඳව khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා සිදු කරන ප්‍රකාශයට අපි යනවා දැන් ඇත්තටම ජනතාව කලබල වීමත් එක්ක හවස් 6 වෙනකොට අපි සාමාන්‍ය ඩීසල් ලීටර 84,810,810ක් නිකුත් කරලා තියෙනවා 92 පෙට්‍රල් 95,700ක් නිකුත් කරලා තියෙනවා 95 පෙට්‍රල් 5,97,000ක් නිකුත් කරලා තියෙනවා සුපර් ඩීසල් 1,84,800ක් නිකුත් කරලා තියෙනවා එහෙනම් මම හිතන්නේ මේ වෙනකොට මේ ප්‍රමාණය ගත්තොත් වෙනදා නිකුත් කරන ප්‍රමාණයට සාමාන්‍ය දවසක නිකුත් කරන ප්‍රමාණය වගේ එකමාරක ගුණයක් අපි නිකුත් කරලා තියෙනවා මේ තත්ත්වෙත් එක්ක මම හිතන්නේ කිසිම ආකාරයක පෝලිං ඇති වෙන්න නම් කිසිම හේතුවක් නැහැ. සමහර තැන්වල තෙල් ගොඩ ප්‍රවාහනය කිරීමේදී යම් කාල අඩු වැඩි වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට කොළඹ ප්‍රදේශයේ බොරැල්ල බේස්ලයින් පාර ගත්තොත් මම දැක්කා එකම තැනකවත් පෝලිං තිබුණේ නැහැ. ඒ හින්දා ජනතාවට නැවතත් අපි කියන්නේ මේක කලබලක වෙන්නේ නැතුව සාමාන්‍ය විදියට තමන්ගේ තෙල් ස්ථාවරය ඉෂ්ට කරගන්න. ඉන්ධන ඕන තරම් තියෙනවා. ඇති තරම් ඉන්ධන තියෙනවා. අනේ මන්දා අපේ රටේ මිනිස්සු තේරෙන්නේ සමහර දේවල්. හරිද? සමහර වෙලාවකට මිනිස්සු වැරදිත් නෑ. 2022 මැයි 9 ජුලි 9 මේ මාස කීපේ මතක් වෙද්දී දිනේදී වෙච්ච දේවල් එක්ක. හැබැයි හොඳින් මතක තියාගන්න අද රටේ ආර්ථිකය බංකොලොත් නෑ නේද? අද LC එකක්වත් ඕපන් කරගන්න බැරි තත්ත්වයක් නෑ. අපි පසුගිය කාලේ පුරාවටම ඉන්ධන ගෙනාවේ සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් අපි ඇනෝම් කරලා තියෙන්නේ දැන් ඉදිරියේදී අප්‍රේල් 8-9 දක්වාම සිංගප්පූරුවෙන් තමයි අපි ඉන්ධන ගේන්නේ. ඒ තත්ත්වයක් තුල කිසිදු බයවීමක් බියවීමක් ඇති වෙන්නට අවශ්‍ය නැහැ. ඇතිතරම් ඉන්ධන තියෙනවා. ඒත් එක්කම ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඊටාම පැහැදිලි කතාවක් කිව්වා. පසුගිය මාස 4මාරක කාලය තුල ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා සිට පෙබරවාරි 3 වෙනිදා දක්වා මේ කාලය තුල ඉන්ධන ලංකාව ගෙනල්ලා තියෙන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඉන්ධන නැව් මේ මාස 4මාරක 5ක කාලය තුල ඉන්ධන නැව් 21ක් ගෙනල්ලා තියෙනවා ඉන්දියාවෙන් 17ක් නැව් ගෙනල්ලා තිබෙනවා සිංගප්පූරුවෙන් නැව් 3ක් ගෙනත් තිබෙනවා ඕමානෙන් එක නැවක් ගෙනල්ලා තියෙනවා මැද පෙරදිගෙන් ඇවිල්ලා තියෙන්නේ එක නැව විතරයි ඒ වගේම තමයි වෙන කොහෙන්වත් ඉන්ධන ඇවිල්ලා නැහැ 17ක් ඉන්දියාවෙන් 3ක් සිංගප්පූරුවෙන් ඇවිල්ලා තියෙනවා දැන් ඇනෝම් කර තිබෙනවා හෙට සිට ඇනෝම් කර තිබෙනවා හෙට සහ අනිද්දා දවසේදී ඉන්ධන ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් සිංගප්පූරුවෙන් එනවා. ඒ වගේම තමයි 7 වෙනිදා සහ 8 වෙනිදා මේ මාර්තු 7 වෙනිදා සහ 8 වෙනිදා සිංගප්පූරුවෙන් තවත් මෙට්‍රික් ටොන් 35300ක ඉන්ධන එන්නට නියමිතයි. ඒ වගේම තමයි මේ මාර්තු මාසයේ 27 වෙනිදා සහ 28 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 35000ක් සිංගප්පූරුවෙන් එන්නට නියමිතයි. ඒ වගේම තමයි මේ 29 වෙනිදා සහ 30 වෙනිදා මෙට්‍රික් ටොන් 37300ක් සිංගප්පූරුවෙන් එන්නට නියමිතයි. අප්‍රේල් 8 සහ අප්‍රේල් 9ත් සිංගප්පූරුවෙන් තමයි ඉන්ධන එන්නේ. ඉදිරි අප්‍රේල් 8-9 වෙනකන් ඉන්ධන ඇනෝම් කරලා තියෙනවා. ඒ ඉන්ධන සියල්ල එන්නේ සිංගප්පූරුවෙන් ඩීසල් ටික පෙට්‍රල් ටික. ඇයි මේ කලබලේ? හරිද? ඇයි මේ කලබලේ? අපි දැන් යනවා නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ අදහස් වෙතට. මේ මැද පෙරදිග කලාපයේ මතුවලා තිබෙන තත්ත්වය නිසා දැන් අපිට පේනවා මේ ඉන්ධන හිඟයක් මතුවේ යයි අනවශ්‍ය බියකින් අනවශ්‍ය කලබලයකින් ඉන්ධන රැස් කිරීම සඳහා ජනතාව කටයුතු කරමින් ඉන්න බව පේනවා. ඉතින් අපේ ඉල්ලීම තිබෙන්නේ කරුණාකරලා එහෙම
කලබලකාරී තත්ත්වයක් ඇති කරගත යුතු නැහැ. අවශ්‍ය ප්‍රමාණයේ ඉන්ධන ගබඩා කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි ඉන්ධන ඇනෝම් කිරීමේදී අපේ ඉන්ධන නැව් පැමිණෙන්නේ මැදපෙරදිග කලාපයෙන් නොවේ. වෙනත් සැපයුම් මාර්ග හරහා. එනිසා මේ සැපයුම් මාර්ග වලට අපට ගේන පිරිපහදු තෙල් වල සැපයුම් වලට බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් අපි ගබඩා කරගෙන ඉන්නවා. ඒ නිසා අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීම කිසි තීරුමක් වෙන්නේ නැහැ. කංචි සංස්ථාවේ සභාපතිතුමා ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරાવી. ඒත් එක්කම කියන්න ඕනේ ඇයි QR කෝඩ් එකට ගහන්න නැත්තේ කියලා සමහරව අහනවා. QR කෝඩ් එකට ගහන්න ඉන්ධන හිගයක් නැහැ. සංචිත තිබෙනවා. හරිද? ඉන්ධන හිගයක් තියෙනවා නම් තමයි ලිමිට් කරලා QR කේතයට ගහන්නේ. හරිද? QR කෝඩ් එකට ගහන්නේ නේ. යම් ප්‍රමාණයක් සීමිත ප්‍රමාණයක් ලබා දෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන ඇති තරම් තියෙනවා. හරිද? පෙට්‍රල්, ඩීසල් සියලු ඉන්ධන ඇති තරම් තියෙනවා. එහෙම මොහොතක අනේ මන්දා. හරිද? සමහර ලපයි සිපයි සුන්බුන් කල්ලි කියනවා. හරිද? එම සමාජිකයෝ කියනවා මේ QR කෝඩ් එකට ගැහුවා නම් හරි කියලා. ඇත්තද? ගහන්නම් යමල්ලකෝ. හරිද? මේක තව දවස් දෙක තුනක් යද්දී ඉදිරි පැය කීපය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ නේද මැද පෙරදිග සහ මේ ඇමරිකාව, ඉරානය, ඊශ්‍රායලය මේ ප්‍රශ්නේ निराකරණය වෙවි. ඒක එහෙම වෙයි. ඒක වෙන්න ඕනේ එහෙම. හරිද? යමල්ලකෝ හෙට අනිද්දාට වෙන දේවල් ටික ඉතුරු ටික බැලුව හැකි. උඩ පැන හිටපල්ලකෝ තව පැය කීපයක්. හරිද? ඒත් එක්කම සුබ ප්‍රවෘත්තියක් ඩුබායි ගුවන්තොටුපළින් සීමිත ගුවන් ගමන් කීපයක් ඊයේ සිට ආරම්භ කොට ඇති බවට කියනවා. කලාපීය වශයෙන් පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අත්හිටවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යලි ආරම්භ කිරීමට මේ වෙද්දී ඩුබායි ගුවන් සේවය කටයුතු කර තිබෙනවා. සීමිත ගුවන් සේවා ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පැය කීපය තුළ මේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙයි කියන එක. විශේෂයෙන්ම ඔබ දන්නවා ඩුබායි ගුවන්තොටුපළ කියන්නේ කෙතරම් කාර්යබහුල ගුවන්තොටුපළක්ද. හැබැයි නේද මේ තත්ත්වය තුළ එයද විනාශයටපත් වුණා. හැබැයි දැන් නැවත ආරම්භ කර තිබෙන බවටයි ඩුබායි ගුවන්තොටුපළින් සීමිත ගුවන් ගමන් කීපයක් ආරම්භ කොට තිබෙන බවට කියනවා. ඊටාම සුබ ප්‍රවෘත්තියක්, හොඳ ප්‍රවෘත්තියක්. ඒත් එක්කම යුද මෙහෙයුම් අතරදී මියගිය ඇමරිකානු සෙබළුන් ගණන 4 දක්වා ඉහළ ගොස් ඇති බවට කියනවා. ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා මියගිය ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙන බවට කියනවා. තවත් කීප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවටද කියනවා. ඉතින් ඇමරිකාවේ තත්ත්වය නේද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉදිරි පැය කීපය තුළ බොහෝ ඉරණමක් හරිද මාර ඉරණමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විසඳෙයි නේද ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ලෝක සාමයේ පැත්තෙන් අපිට එහෙම කියන්නට වෙනවා. ඒ වගේම තමයි මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා ඒ දවසේ නිකුත් කරා. මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාස 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවටයි කියන්නේ. විශේෂයෙන්ම මෙහිදී මහජන සේවා පනත යටතේ විදුලි බලය, खनिज तेल, सौख्य, प्रवाहनीय जलय सැපයුම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ගිලන් රථ සේවා, බැංකු සේවා සහ රක්ෂණ සේවා කටයුතු ඇතුළු සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කොට තිබෙනවා. මේ මොහොතේ කළ යුතු තත්ත්වයක් අර දිට්වා සුලිකුණාටු තත්ත්වයේදී මේ අත්‍යවශ්‍ය සේවා බවට මේවා පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරා. එයම දැන් දීර්ඝ කර තිබෙනවා. කළ යුතු තත්ත්වයක්. මොකද සුන්බුන් කල්ලි එහෙම දන්නවනේ ඛනිජ තෙල් පැතිවල එහෙම ඉන්න පුළුවන් නේද? ඛනිජ තෙල් ශේෂ්ත්‍රය එහෙම නේ කියන්න බෑනේ. ප්‍රවාහන ශේෂ්ත්‍රය එහෙම සුවර් නෑනේ බඩු. හරිද? වැඩේ හොඳයි. හරි. ඒත් එක්කම සෞදි තෙල් පිරිපහදුව වසා දමයි ටිකක් බරපතල ප්‍රවෘත්තියක්. ඉරානයේ දිගට හරහට එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ සෞදි අරාබියේ තිබෙන දැවැන්තම තෙල් සමාගම සිය පිරිපහදුව වසා දමා ඇති බවට වාර්තා වෙනවා නේ. ඒක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ලංකාවට එහෙම ප්‍රශ්නයක් නැහැ ඊළඟට නේද? අන්න තෙල් පිරිපහදුවක් ඇසුවා මාර කෙලිය කියලා ආපහු වෙයි. හරිද? එහෙම බඩු පෝලිං වලට දැන් පෝලිං අද අඩු වෙලා තියෙනවා කියන්න බෑ. දන්නවනේ නේ භාණ්ඩවල හැටි. ඒත් එක්කම තවත් මරු කතාවකට යනවා. එහෙම උඩින් ගිහිල්ලා කාටවත් පහර දෙන්න බෑ. කමේනි වෙනුවෙන් බස් ගැමුණු තදින්ම ඉන්නවලු. බස් ගැමුණු විවිලි ලැජ්ජායේ බෑ. hina යනවා ගැමුණුට බස් ටිකවත් රැක ගන්න බැරි එකේ නේද? ඒ අතරේ සජිත් ප්‍රේමදාස මැද පෙරදිග කලාපයේ සාම සාකච්ඡා ආරම්භන විපක්ෂ නායක සජිත් කියයි යන්න මැද පෙරදිගට සජිත් නියෝගයක් දීලා. හරිද? සජිත් ප්‍රේමදාස ඉතින් hina යනවනේ. හරිද? එක්ක මේක හෙලා දකින්නවත් කියලා කියපන්කෝ. මේ යකා නියෝග දෙනවා මැද පෙරදිග කලාපයේ සාම සාකච්ඡා ආරම්භ කරන්න කියලා. විලිලැජ්ජයි බෑ. හරිද? ඒ කතාවත් එක්ක අද අපි සමුගන්නවා. මෙතෙන් සිට මැද පෙරදිග කලාපයේ තත්ත්වය, ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ තත්ත්වය මේ සියල්ල ඔබට අපි ගෙනෙන්නට සූදානම්. රැඳී සිටින්න channel 4 විශේෂිත ප්‍රවෘත්ති විකාශයන් සමගින්.